අද අපි කරන්න යන්නේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් තප්පරේ 30ක් බලලා දවසකට රුපියල් 3000 4000ක් විතර හොයාගන්න පුළුවන්. මේක තව තියෙනවා මේ වීඩියෝ බලලා සල්ලි හොයන්න පුළුවන්. වීඩියෝ බලලා ඕනනම් දවසකට රුපියල් 2000ක් විතර හොයාගන්න පුළුවන්. එතකොට අපිට ඔක්කොම රුපියල් 5000ක් විතර හොයාගන්න පුළුවන්. කොහොමද දන්නවද මේක කරන්නේ? මේක දැනගන්න ඕන නම් මේ වීඩියෝ ඉවරනකම් බලන්න. එහෙනම් වීඩියෝ එකට යමු. හරි. දැන් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ මුලින්ම දාලා තියෙන ලින්ක් එක ඕපන් ලින්ක් එකෙන් ගියපුවහම මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට තමයි වැටෙන්නේ. අපි මේ ඇප් එකේ يعني මේ වෙබ්සයිට් එක අපි පොඩ්ඩක් උඩට පල්ලෙහාට ගිහම මේකේ 5 point rating වලින් 4.8 rating තියෙනවා. ඒ කියන්නේ මේක හොඳ වෙබ්සයිට් එකක්. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඊරිය තුන ටච් කරලා මෙන්න මෙතන තියෙන sign up කියලා sign up කියන බටන් එක ඔබන්න ඕනේ. sign up කියන තැන ටච් කරාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන first name එක දාන්න තියෙනවා. මල්ලිමුතු කියලා සර්ච් කරනවා. මෙතන last name එක සර්ච් කරන්න ටයිප් කරන්න දෙනවා. මම ඒක ටයිප් කරනවා. ආයෙ ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න මෙතෙන්ට. ඊමේල් එක දීලා යටින් පාස්වර්ඩ් කියලා තියෙනවා. අන්න එතන ඔයා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් දෙකක් දෙන්න ඕනි. පළවෙනි එක දීලා ඒකම ආයෙ යට එකටත් දෙන්න ඕනි. ටයිප් කරගෙන මෙන්න මේ යටින් දෙන sign up කියන බටන් එක ඔබපුවාම ඔයාගේ account එක හැදිලා ඇතුළේ ඔයාගේ account එකට වැටෙනවා. මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. ඔයාගේ password එක save කරගන්න තියලා යනවා. ඔයා මෙතනින් save දෙන්න. එතකොටම ඔයාට ඩොලර් 5ක මුදලක් නොමිලේ හම්බෙනවා මේ app එකෙන්ම. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් මේකේ සල්ලි හොයන්නේ කොහොමද කියලා බලන්න. මෙතන දෙනවා watching video, watching ad. එතකොට පල්ලෙහාට ගිහපුවාම තියෙනවා අපිට මේක සල්ලි ගන්න පුළුවන් විදිහේ cash out කියලා. අපි දැන් බලමු මේකේ සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. දැන් ඔය කට්ටියට පේනවා ඇති මෙන්න මේ පල්ලෙහාට යද්දි තියෙනවා මෙන්න මෙතන watching video කියලා. ආයෙ දෙනවා view ads කියලා. ඔයා කැමති දෙයක් තෝරගන්න. මම මෙතනින් view ads කියන එක තෝරගන්න. ඒක ටච් කරපුවාම ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඔයාගේ මෙතන වැටෙන ඇත්තේ earning කියලා 0. අපි මේක පොඩ්ඩක් පල්ලෙහාට ගිහම දැන් මේ මෙතන තියෙන්නේ view ads කියන එක ටුඩින් $60.6යි 3යි. පල්ලෙහාට යද්දි තියෙනවා $1.96 කියලා. මම ඒක දැන් බලනවා. මම තව පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලනවා තව ඒවා තියෙනවද කියලා. මම ආයේ මේ ගණන් වීඩියෝස් නෑ. මම මේ හින්දා මේ වීඩියෝ එක බලනවා. අපිට මේක තප්පර 30ක් බලන්න තියෙනවා. මේක තප්පර 30 ඉවරුනහම ඔයාගේ يعني ඔයාගේ account එකට $1. මේකේ තියෙන්නේ 19 කියලා. අන්න ඒක ඔයාගේ account එකට එකතු වෙනවා. අපිට දැන් බලා ගන්න පුළුවන්. අපිට දැක්කන කට්ටිය දැන් මෙතන earning කියලා 1.19 කියලා වැටලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් dashboard එකේ පැත්තට ගියොත් පෙන්නනවා දැන් මෙතන 1.96යි එකතු වෙලා තියෙනවා කියලා. මම තවත් වීඩියෝක් බලනවා. ඒකේ තියෙන්නේ 0.5 කියලා. මේ විදිහට අපිට ඕකේ වැටලා තියෙන ඇඩ් ගාන බලපුවාම ඒ එකතු වෙලා තියෙන ගාන ඔයාගේ මොකද්ද මේ ඔයාගේ account එකට ගන්න පුළුවන්. මේක withdrawal එකක් එහෙම ගද්දි ඔයාගේ අඩුම balance එක $100ක් තියෙන්න ඕනි. අපි මං ඒක හරි දැන් මම මෙතන dashboard එකට ගිහපුවාම මෙතන visit කියලා දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මම දෙකක් බලමු හින්දා ඇඩ් දෙකකට මට හම්බෙලා තියෙනවා $1.69ක්. හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 400ක් විතර. හරි මම දැන් watch video වලට ගියපුවාම මේකෙත් තියෙන්නේ අර විදිහමයි. ඒකේ තප්පර 30 ඉවර වෙනකම් අපි තප්පර 30 ඉවර වෙනකම් බැලුවොත් තමයි ගාන අපේ balance එකට එකතු වෙන්නේ. අපි දැන් බලමු මම මේකේ වීඩියෝ එකක් හරි දෙකක් හරි බලන්න ඔය කටට බලන්නත් එක්ක. මම දැන් මේ වීඩියෝ එකත් බැලුවා. දැන් මට මෙතන එක වීඩියෝ එකට $1.748ක් හම්බෙලා තියෙනවා එක වීඩියෝ එකකට. හරි මම දැන් ඩෑෂ්බෝඩ් එකට ගියොත් මේ මගේ මුළු එකතුවේ තියෙනවා $. කියලා එකක් තියෙනවා. අන්න එක ටච් කරපුවාම ඔය කට්ටියට
මේකේ තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේක ප්ලේ කරපුවාම ඔය වැඩලා තියෙන්නේ. දැන් සාමාන්‍ය $8ක් $5ක් වගේ හම්බෙනවා. අපිට withdrawal එකක් ගන්න පුළුවන්. මේක bank transfer, PayPal, Paytm වගේ වට ගන්න පුළුවන්. හැබැයි අඩුම $100ක් තියෙන්න ඕනි මේකේ. එතකොට තමයි ගන්න පුළුවන්. මම නම් රෙකමෙන්ඩ් කරන්නේ මේ මොකද්ද මේ Binance එකට හරි Bybit එකට හරි ගන්න කියලා. මොකද Bitcoin එකක් විදිහට Bitcoin ඔගේ තියෙන method වලට අපි සල්ලි ගන්න පුළුවන්. හරි අපි Bitcoin එක ගන්න කොහොමද කියලා බලමු. ඔයාගේ Bybit එකේ හරි Binance එකේ හරි wallet address එක copy කරන් ඇවිල්ලා මෙන්න මෙතන paste කරන්න. හරි මම දැන් මගේ අනිත් account එකට log වෙනවා. මේකේ තියෙන 8.1.7යි නේ. මගේ අනිත් account එකේ තියෙනවා 24යි ගාණක්. අපි ඒකට log වෙලා බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. මේකේ මම අද දවසට විතර $24.05ක් හොයලා තියෙනවා. කියන මම මේක අද පටන් ගත්තේ. හරි අපි දැන් බලමු $24.05ක් කියන්නේ කීයක්ද කියලා. මම දැන් calculator එක open කරගෙන මේක paste කරලා කීයද කියලා බලමු. මේක iPhone වගේම Android phone වලටත් පුළුවන්. මොකද මේක රුපියල් 7239ක් තමයි $24.05. අද කියන වීඩියෝ එක නම් මොකද හිතන්නේ? වීඩියෝ එක like එකක් දාලා පහලින් comment එකකුත් දාලා subscribe පාරකුත් දාලා යන්න. එහෙනම් අපි ගියා. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain I ingest.